ඉතින් වසර ගණනාවකට පස්සේ කරන පළවෙනි වීඩියෝ එක දැන් දැනටමත් ඔයාලට මම කොහෙද කියලා අපි යමු උඩට කියලාම කතා කරමු එන්න. ඉතින් මෙතනින් එහාට ඔයාලට පේනවා ඇති අතන එහාට අත්‍යක් නෑ උඩට යනකම්. ඔයාලා වැස්ස කාලේ එනවා නම් මේක ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මෙහෙ ලෙස්සනවා. ඉතින් ඔයාලා බලාගන්නකෝ මේ වර්ගාව නම් ලස්සනට මේක නගරේ බලා ගන්න පුළුවන්. අපි යන්න කරලා එහෙනම් අපි දැන් කාලෙ හරි එහෙනම් අපි උදේට කාලෙම ඔක්කොම කරන්න කලින් වීඩියෝ එක ඉවර නෑ දිගටම ඉන්න. ඉතින් අද අපි ගියාලා තියෙන කන්න රස බලමු. මම මේ කලින් ඕඩර් කරලා තියෙනවා. පේනවනේ මේ කොච්චර රසද කියලා නම් මට කැවුනා. ගොඩක් පේනවනේ අර කීමනක් තියෙනවනේ ගසට ගැටුණු ගස මුල පෑයිමෙන් දැනේ කියලා. පේනවනේ අර ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. මේ හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන්නේ. අපි බලමු කාලා. මම නම් මේක try කරලා තියෙනවා. මේ පේනවනේ ඔක්කොම කාලා තියෙන්නේ මේ කැමරාමන්ගේ ටික. බලමු කාලා. අපි තව පානොත් තියෙනවා අපිට. ඉතින් කරන්නේ malu ඉස්සරහින් නිමාඩු කාලෙට එහෙම පට්ට කමෙන්ට් එකේ පින් කරලා ඇති මෑරගේ නම්බර් එක. ඔයාලට පුළුවන් දවස් දෙකක් ඇතුළත අනිවාර්යෙන් ලංකාවේ ඕනෑම තැනක මේක ඩිලිවරි කරගන්න. මම කියනවට කාලා බලන්න. රසපදම. දන්නවනේ. මේ දෙන්නේ චොක්ලට් මික්ස් එකක්. ඒක පට්ටම රහයි. මේක ගොඩක් තිබ්බා මේ වගේ. මම කෑවා. මේ දින යාලගේ උම්මලකට සම්බෝලේ. අපි බලමු මේක ඉස්සරහට බලමු. මේක කාලේ ඉන්න තේ. පට්ටියොත් නා. ඒක නම් මම දැක්කනේ දැන් අන්බොක්ස් කරනවා මේව හොඳට පැකින් කරලා ඉවි ඔය මම උඩ දාලා තියෙන වීඩියෝ එකේ වගේ බලා ගන්න. ඔයාලා හොඳ පැකින් එකක් යාළුවකින් හම්බ වෙනවා. ඒක ඔක්කොම ෆ්‍රී. ඒ කියන්නේ පැකින් එක සුපර් කරලා දෙනවා. ඔන්න අපි අන්බොක්ස් පාරක් දාමු. අපේ යාළුවා ඔන්න පේනවනේ. උම්මලකට නම් උම්මලකට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ.
කොම ලංකාවේ ඒවා කාලා බලමු. ට්‍රිප් එකක් ගිහිල්ලා කන්තිම මරු. 1965 යෝජනාවක් එනවා ඇතාගල මුදුනේ සමාධි බුද්ධ ප්‍රතිමාව හදන්න. ඊට පස්සේ ඒක ටිකක් කලකට කල් යනවා. ඒ කියන්නේ 1995 වගේ වෙන ඒක දීර්ඝ වීමකට සිද්ධ වෙනවා. හැබැයි 1995 97 කාලේ වගේ වෙනකොට ඒ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිගේ කාලේ වෙනකොට මේකට අවශ්‍ය බිම් කඩවීම් කිරීම ආදී කටයුතු සිද්ධ වෙනවා. හරියටම 2002 වර්ෂය වෙනකොට මේක ඉදිකිරීම ආරම්භ වෙලා 2003 වර්ෂය වෙනකොට මේක මහජන ප්‍රදර්ශනය විවෘත වෙනවා. ඇතාගලට ආවට පස්සේ අමතක කරන්න බැරි දෙයක් තමයි ජනප්‍රවාදය. ජනප්‍රවාදයෙන් ගත්තට පස්සේ මේ අනාගල පරිශ්‍රය කියන්නේ විශේෂ විස්තෘතකම් පිළිච්ච දරන. ඉතින් ඒ අතරේ අපි දන්න ඒ කියන්නේ මොකක්ද කියන්නේ පොතපත සහ අන්තර්ජාල පරිශ්‍රය සහ දැනගත් කරුණු අතරේ මට වැරදෙන්න පුළුවන්. ඒ හින්දා මං වැරද්දක් කිව්වොත් අනිවාර්යෙන් පල්ලෙහාට කමෙන්ට් සෙක්ෂන් එකේ වහලා දාන්න. ඉතින් මේ දෙවන පරාක්‍රම බාහු රජතුමා සහ එතුමාට සිටි මුස්ලිම් පිරිමිවරයෙකුට දාව උපදිනවා කුමාරයෙක්. ඔහු තමයි වත්තිමි බණ්ඩාර. පසුකාලීනව වත්තිමි බණ්ඩාර දෙවරි කියන්නේ අපේ දෙවන පරාක්‍රමතුමාගේ මිය යෑමේ පසුව මේ වත්තිමි බණ්ඩාර කුමරු රජ වෙනවා. ඔහු කුරුණෑගලම රාජධානිය බවට පත් කරගන්නවා. මේ පත් කර ගැනීම සමග දෙවන පරාක්‍රම බාරතුමාගේ මැති ඇමතිවරුන් මේ ගැටලුවක්. මොකද ඔහු ගාවිලා තියෙන්නේ මුස්ලිම් පිරිමිවර. පසු කාලීනව දෙවන පරාක්‍රම බාරතුමාගේ පස්සේ ඔහු රජ වෙනවා. රජ වුණාට පස්සේ වත්තිමි බණ්ඩාර මෙම ස්ථානයේ කියන්නේ තාගල පරිශ්‍රයට දෙවන පරාක්‍රම බාරතුමාගේ මැති ඇමතිවරුන් විසින් කැඳවෙනවා. ඒ අරන්නේ මේක පිරිත් මණ්ඩපයක් ලෙස සකස් කරලා මොකටද අරන්නේ? මෙම ගලේ පල්ලෙහාට තල්ලු කරලා මරණය කරලා පසුව මොවුන් එම සැලැස්ම ක්‍රියාත්මක කරනවා. පසු කාලීනව මෙම ගලේ වැටුණාට පස්සේ නියම වත්තිමි බණ්ඩාර කුරුණෑගල ජනප්‍රවාද වලට අනුව ගලේ බණ්ඩාර දෙවියන් ලෙස අදටත් බැඳුම් පිදුම් වලට ලක් වෙනවා. සලකන්නේ. ඉතින් අද මම කතා කරේ කුරුණෑගල සමාධි බුද්ධ ප්‍රතිමාව ගැන. ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ කුරුණෑගලම තමයි. ඔයාලට හිතෙන දැන කමෙන්ට් එකක් දාන්න. හරි කමෙන්ට් එක කවුද කියලා බලමු. ඉතින් තවත් වීඩියෝ එකක් මේ වගේ කොහොමද කියන ඊළඟ. බයි.